අද අලුත් දවසක්. හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද නංගිගේ ප්‍රී-ෂූට් එක. ඉතින් එයාගේ විශේෂ දවසේ වැඩවලට ඔන්න ඔය විදිහට අපි ටිකට් ටික ලෑස්ති වුණා. වටපිටාව දැක්කට පස්සේ ඔන්න මට මේ අතරතුරේ ඇවිදින්න ඕන වුණා. ආපහු එන අතරේ කණ්ඩලම වැව වාන් දාන්න පටන්ගෙන මේ හරියටම ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ මුළු රට පුරාම වැසි ඇදහැළුණු කාලයක්. ඉතින් හුඟක් වැව් මේ වගේ උත්තරලා පිටාර ගලමින් තිබුණා. අද අපි අනුරාධපුරේ යන්න තමයි ලෑස්තිය. මුහුදු පළාතට වගේම මේ වැව්බැනි රාජ්‍යයට යන්නත් මං හරිම කැමතියි. කඳුකරේ හැදුණු වැඩුණු මට මේ පළාත් වලට යන ගමන් හරිම වටිනවා. මං අහලා තියෙනවා වතුර වලට ලොකු ශක්තියක් තියෙනවා කියලා. ඒක අපේ හිත සුවපත් කරන්න තරම් බලවත්. සමහර විට ඒක නිසා වෙන්න ඇති වතුර ගොඩාක් තියෙන තැන්වල ඉන්නකොට හිතට ලොකු සැනසීමක් එන්නේ. අනුරාධපුරේ යන්න අනික් හේතුව තමයි මෙන්න මේ නටබුන් බලන්න පුළුවන් වෙන නිසා. ඉස්සර වෙලාම ආවේ පොළොන්නරුවට. මේ තියෙන්නේ වෛජයන්ත ප්‍රාසාදය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාලිගය. මේ ගැන හොයලා බැලුවාම ඉතිහාසයේ සඳහන් වෙනවා මහල් 7කින් සමන්විත වෙලා තිබුණු මේ ගොඩනැගිල්ල කාලිංග මාඝගේ ආක්‍රමණ වලින් පස්සේ මාස 3ක් විතර ගිනි ගනිමින් තිබුණා කියලා. මේ හිඩස්වල ඉස්සර තිබිලා තියෙන්නේ උස දැව කඳන්. මුළු ගොඩනැගිල්ලේම බර දරාගෙන ඉඳලා තියෙන්නේ ඒ දැව කඳන් වලින් කියලා කියනවා. එන්නකෝ අපි ඔහම හැමීට බලාගෙන යමු. හැම දෙයකින්ම පේනවා අපේ රට මොන තරම් ඉතිහාසයේ දියුණු මට්ටමක තියෙන්නේ නැතිද කියලා. ඊළඟට අපි ආවේ පොළොන්නරුවේ ගල් විහාරය බලන්න. අද අපේ වාසනාවට අහසේ වලාකුළු තියෙන දවසක්. ඉතින් අවුවනම් අද ලොකු සැරක් නෑ වගේ. මේ කැටයම් ගැන නම් කියන්න ඇත්තටම මට වචන නෑ. තනි කළු ගලක මේ වගේ නිර්මාණයක් කැටයම් කරන තරම් අපේ පැරණි ගල්වඩුවන් හරිම දක්ෂ වෙලා තියෙනවා. කැටයමක්ම හරිම සියුම් විදිහට ගලාගෙන යනවා කියලායි මට හිතෙන්නේ.
ඉතින් මේවා බලන්න මං ආයි පාරක් එනවා කියලා හිතාගත්තා. දවස පුරාම ඇවිද්දාට පස්සේ හවස් වෙනකොට ඔන්න නවතින තැනට ආවා. දැන් ලෑස්ති වතුරට බහින්න. කොහෙද ආවේ කියලා බලන්නකෝ. ඔව් පරාක්‍රම සමුද්‍රය. ඔය විදිහට හිමින් හිමින් එදා දවස ඉවර වුණා. රස ගුණ පිරුණු කෑම වේලකට පස්සේ උදේම අපි ඔන්න අපේ දවසේ ඊළඟ වැඩේ පටන් ගත්තා. කෝ බලන්න දන්න කෙනෙක් ඉන්නව නම් මේ ඉන්නේ පරාක්‍රම බහු රජතුමාද එහෙම නැත්නම් පුලතිසි පණිවරයාද කියලා. මට නම් ඒ කවුරු වුණත් නිර්මාණය හරිම ලස්සනයි. එක දිගටම ඇවිදින්නත් බෑනේ. අපි තැඹිලි ගෙඩියකුත් බීලම යමු. මේ ඉන්නේ අපේ නඩේ කට්ටිය. ටිකින් ටික ඔන්න අපි අනුරාධපුරේ පැත්තට එනවා. බලන්නකො මේ ලස්සන වැව. ඉස්සර වෙලාම අපේ ගමන පටන් ගත්තේ ඉසුරුමුණිය රජමහා විහාරයෙන්. හිමීට බලාගෙන යන්කෝ. ඔන්න ඉන්නවා වතුරේ සෙල්ලම් කරන්න ආපු ඇත්තු ටික. ඉසුරුමුණි පැමියෝල බලන්න ගිය වෙලාවේ ඒගොල්ලෝම වීඩියෝ කරගන්න අමතක වෙලා. කොහොමත් ඒ ආදරවන්තයෝ දෙන්න හැමෝටම මතකයිනේ. අද දවසේ කාලගුණේ නම් හරිම හොඳයි. අවුස්සර ලොකුවට දැනුනේ නැහැ. පාර දෙපැත්තෙම සියඹලා ගස් පිරීලා. මේ තියෙන තිසා වැවයුර. දාගැබ් වහන්සේලා 5ක් විතර මේ වැවයුරට හොඳට පේනවා. ඉස්සරහ ගහේ කොකුන් රෑනක් වහලා හිටියා. ඊට එහායින් වැවේ ඈත කෙළවරේ දාගැබ් වහන්සේලා දිහා බලාගෙන මම ටික වෙලාවක් එතන වාඩි වෙලා හිටියා. දවල් වෙලාවේ විවේක අරගෙන හවස් වෙනකොට අපි දාගැබ් වහන්සේලා වඳින්න ආවා. තේ එකක් එහෙම බීලා යන්න පටන් ගමුකෝ. දවස පුරාම හොඳට අවුව වැටෙන අනුරාධපුරේ හවස් කාලය වෙනකොට නිවෙමින් පවතින බෝමළුව මේ වෙනකොට හරිම සෞම්‍යයි. රැහැයෝ කෑ ගහනවා, පහන් දැල් වෙනවා, බැතිමතුන් හරිම සාමකාමීව හෙමින් හෙමින් ඇවිදිනවා.
උදේ පාන්දර මීදුම බැහැලා. කොකා මහත්තයාටත් උදේ පාන්දරම බඩගිනි වෙලා වගේ. අද උදේම අපි යන්න පිටත් වුණා. හැබැයි ඊට කලින් බලන තැන් කීපයකුත් තියෙනවා. වලගම්බා රජුරෝ ඉදිකරපු අබේගිරිය. මේ භූමියට ගිහාම ඉතිහාසයේ අපේ ශ්‍රී විභූතිය ගැන ලොකු හැඟීමක් දැනෙනවා. තාක්ෂණය බොහොම අවමව තිබුණු කාලෙක ගඩොලෙන් ගඩොල බැඳලා මේ වගේ දැවැන්ත නිර්මාණ කරපු විදිහ මට හිතා ගන්නත් අමාරුයි. වසර 2000කටත් වඩා වැඩි කාලයක් මහා සුලි කුණාටු වලට මුහුණ දෙමින් මේ මහ පොළොව මත රැකුණ එක ගැනම මේ ගොඩනැගිලි සහ ඒවා නිර්මාණය කරපු අය ගැන මට තියෙන ලොකු ගෞරවයක්. මේ නිර්මාණ වලට පණ තියෙනවා නම් ඉතිහාසය ගැන අපි නොදන්න ගොඩාක් විස්තර කියලා දෙයි. මේ වෙනකොට අපි අපේ ගමන ඉවර කරන්න ළඟයි. ඉතින් මේ මනස්කාන්ත නගරේ බලන්න තව හුඟක් දේවල් තියෙනවා. මිනිස්සු වශයෙන් අපිට කළ නොහැක්කක් නෑ කියලා මතක් කරවන මේ නගරයට ආයිත් ආයුතුමයි. මාත් එක්ක මේ ගමන පුරාවටම රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ඔයාට ලස්සන සුබ සතියක් වේවා.